Dilly fam, this is Dilisha Ranavir and welcome to my YouTube channel. ඉතින් ඔන්න මේ ක්‍රිස්මස් සීසන් එක. ඉතින් ක්‍රිස්මස් කියලා කියන්නේ මම කැමතිම සීසන් වලින් එකක්. ඉතින් ක්‍රිස්මස් එකට ඔන්න අද ලෑස්ති වෙන පොඩක් ඇවිදින්න යන්න. කියන්නේ OGF එක පැත්තේ තිබුණා ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් දාලා. ඉතින් ඒක බලන්න ගිහිල්ලා ඊට පස්සේ shopping ගිහිල්ලා තව මූවි එකක් බලන්න තියෙනවා. ඒ මූවි එකත් බලලා රෑවල ක්‍රිස්මස් ලයිට්ස් ටිකක් බලලා එන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් ඔන්න අද මම ඔයාලවත් ක්‍රිස්මස් එකට රවුමක් එකකින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ක්‍රිස්මස් වලට මැච් වෙන්න red and white තමයි outfit එක තියෙන්නේ. මම අර ඔළුවට දාන head band එකක් තියෙන ෆිල්ම් එකකගේ අනේකක් order කරා දෙමු එකේ හැබැයි තාම ආවේ නැහැ. ඉතින් ඒකත් වෙනකන් ඉඳලා ඇවිදින්න යන්න හිටියොත් සෙනග පිරෙන්න ගන්නවා. එතකොට ඉතින් අමාරුයිනේ. ඉතින් Uber එක book කරන්න දාලා තියෙනවා. ඉතින් Uber ගැන චුට්ටක් අපි කතා කරමු. ඉතින් ක්‍රිස්මස් වලින් ඕගොල්ලෝ ක්‍රිස්මස් වලට ක්‍රිස්මස් කිව්වම ඕගොල්ලෝ වැඩිම කැමති මොකටද? වැඩිම කැමති එකක් නෙවෙයි මට නම් ගොඩක් තියෙනවා. එහෙම ගත්තොත් මම කැමති ක්‍රිස්මස් එකට ඇවිදින්න යන්න, ක්‍රිස්මස් ඩෙකෝ බලන්න, shopping කරන්න අනිවාර්යෙන්. එතකොට ෆොටෝස් ගන්න. අලුත්ම එක අර මේ මොනවද අර කුකීස් තියෙන ක්‍රිස්මස් කුකීස් අනෝ ඩෙකොරේට් කරන්න. අර දෙන්නේ අපිට බඩු සෙට් එකත් එක්ක. අන්න ඒකටත් කැමති. ඔය තමයි. ඉතින් ඔයාලා මොනවටද ක්‍රිස්මස් වලින් කැමති කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ක්‍රිස්මස් වලට කරන්න කැමති මොනවද කියලා. ඉතින් අපි දැන් යමු. මගේ යාළුවත් එතනට එන ගමන් ඉන්නේ. ගිහින් බලමු. ඉතින් අද වීකෙන්ඩ් එකක් හින්දා පාරේ ට්‍රැෆික් එක වැඩි. ඒ නිසා ඉතින් මම චුට්ටක් පරක් වුණා එතනට යන්න. මොකද මේ ක්‍රිස්මස් සීසන් එක නිසා කොහොමද සෙනග වැඩි. ඒ නිසා ටිකක් උදෙන් යන්න ඕනේ. උදෙන් ගියාම ටිකක් කට්ටිය අඩුයි. එතකොට ෆොටෝස් ටික එහෙම නිදහසයි ගන්න පුළුවන්. ෆයිනලි වන්න මම OGF එකට ආවා. ඉතින් දැන් වෙලාව 11:30 වගේ ඇති. ඉතින් මේ වෙලාව වෙද්දි ක්‍රිස්මස් ට්‍රී එකේ ලයිට් දාලා තිබුණේ නැහැ. හැබැයි මට ඒක ගානක් ගියෙත් නැහැ. 12:00කට වගේ තමයි ලයිට් දැම්මේ මේකේ. ඉතින් මං කිව්වද මාත් එක්ක ඇවිදින්න යන්නේ යාළුවෙක් කෙනා කියලා. මේ ඉන්නේ බඩ්ස්. ඉතින් ඔයාලා මෙයාව දන්න වෙලයි. say hi. hi. ඒක නයිස් වනේ. මට වඩා ක්‍රිස්මස් සීන් එකේ ඉන්න. ඒක හවඩේ ෆොටෝස් ගන්න තමයි. ඉතින් හැම පාරම වගේ මේ පාරත් OGF එකේ ක්‍රිස්මස් ට්‍රී එක නම් හරිම ලස්සනයි. හැබැයි එතන ෆොටෝස් ගන්න නම් තමයි ටිකක් අමාරු. මොකද කට්ටිය ගොඩාක් ඉන්නවා එතන ෆොටෝස් ගන්න ක්‍රිස්මස් ට්‍රී එකත් එක්ක. ඔන්න ඉතින් ක්‍රිස්මස් එකට අනිවාර්යෙන් ඕනේ කන්නේ මේ අර ක්‍රිස්මස් හෙඩ් බෑන්ඩ්ස්. ඉතින් ඔන්න කූල් ප්ලැනට් එකේ තියෙන දැකලා අපි දැන් දුවල ගිය එක ගන්න. හැබැයි එතන තිබ්බෝ ගොඩක් ලස්සන නෑ. ඊට පස්සේ අපි මිනිසෝ එකෙන් හරි තව කොහේ හරි තියනවාද කියලා බලමු කියලා තමයි අපි ආවේ බලන්න වෙන තැනකින්. මොකද ඒකකුත් අරගෙන ඒකත් දාගෙන ෆොටෝස් ටිකක් ගමු කියලා තමයි අපි දැන් ඩිසයිඩ් කරගෙන හිටියේ. ඒත් එක්ක බඩ්ස් අරගෙන තිබුණා ක්‍රිස්මස් මග් එකක් gift එකකට. ඉතින් ඒකට අපිට box එකක් ගන්න ඕන. ඉතින් box එකකුත් හොයලා ඉතින් අපි සෑහෙන ඇවිද්දා. අන්තිමට මෙතන තිබිලා අපිට හම්බුණා. මේ shop එකේ නම නම් මතක නැහැ. හැබැයි මේක තිබුණේ food court එකේ තියෙන floor එකේ. red එක දෙන්න. ඒකත් ඔය size කෙනෙක්ද? නෑ නේ ඒකත් චුට්ටක් දාලා. මට සෙට් උනේ. ඉතින් ඒත් එක්කම අපි මිනිසෝ එකටත් ආවට ක්‍රිස්මස් හෙඩ් බෑන්ඩ්ස් එතකොට නත්තල් තොප්පි ඒවා ටික තියෙනවද බලන්න. හැබැයි මිනිසෝ එකේ නම් ක්‍රිස්මස් කලෙක්ෂන් එකක් තිබුණ නැහැ. ඉතින් බාබි කලෙක්ෂන් එක නම් තිබුණා ඒගොල්ලන්ගේ. තාම ඉතින් ක්‍රිස්මස් කලෙක්ෂන් එක දාලා නැද්ද දන්නෙත් නැහැ. සමහරට ඉස්සරහට දායි. අපි යන දවස නම් තිබුණේ නැහැ. රතු පාට කරස්සනයිද? ඊට පස්සේ අපිට මේ ෆුඩ් කෝට් එකේ තියෙන ෆ්ලෝ එකේම once upon a gift කියලා shop එකක් හම්බුණා. අන්න ඒක තමයි මෙන්න මේ හෙඩ් බෑන්ඩ්ස් ටික තිබුණේ. මේකත් ලස්සන. මේකත් ලස්සන. මේකට වැඩි ඒක හොඳයි. මේකට වඩා? හා? අනිත් එක ලස්සනයි. ඉතින් මම දැන් ඔය ඉන්නේ ගන්න මොකද්ද කියලා හරියට ඩිසයිඩ් කරගන්න බැරුව. ඉතින් හැමෝම පිනිමුවගේ අන්දක තියෙන එකන දාන්නේ. ඉතින් මට හම්බුණා මෙන්න මේ පොලා බෑස්ලා ඉන්න එක. ඒකත් ලස්සනයි. ඒක කියුට් ආයි. අන්දකක් නෙවෙයි. නෙමෙයි. ඔය කියන්නේ මේක කියුට් කියලාද? මේක කියුට් ආයි කියලා. කාටත් කියනවා. ඔයාට ඕනේ හැට් එකක්ද? yes. ඒක නැච්චෙන්නේ.
ක්‍රිස්මස් කලර්ස් කොණ්ඩේ තියලා මම හිතා. මේක ක්‍රිස්මස් වගේ තියනවානේ. මේක කියුට්. ඔව් එහෙම එකක් තියෙනවා. අපි කියුට් එක ගමු මේක මම ඕඩර් කරා. ඕඩර් කරපේක આવත් මේක ඔයා හරි ඉතින් ඔන්න ෆයිනලි මම ඩිසයිඩ් කරා මෙන්න මේ පොල බෙයාස් ලයින් හෙඩ් බෑන්ඩ් එකයි එතකොට මෙන්න මේ ක්‍රිස්මස් හැට් එකයි ගන්නවා කියලා. ඒ ක්‍රිස්මස් හැට් එක නම් හරිම ෂෝක් කරලා බුල් වගේ එකක්. අර මම ඔයගොල්ලන්ට කිව්වේ කලින් මොකද මම අර අම් දෙක වගේ තියෙන එකත් එමුගෙන් ඕඩර් කරලා තියෙන්නේ. හැබැයි ඒක තාම ආවේ නැහැ. මගේ මොලේට ආසයිනේ. එතකොට මේ ෂොප් එක ආටිසන් ඩිලෙටෝ කියලා. ඉතින් මෙන්න මේකේ මේ ක්‍රිස්මස් කප් එක ගන්න තමයි අපි දෙන්න ආවේ. ඉතින් ඕක දැක්කම මේ කට්ටිය ගොඩක්ගේ අතේ තියෙනවා. ඉතින් කොහෙද ෂොප් එක කියලා හොය ගිහිල්ලා අන්තිමට ඕක හොයාගත්ත අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ෆුඩ් කෝට් එකෙම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මම කිව්වේ දවල් වල තමයි ක්‍රිස්මස් ට්‍රී එකේ ලයිට් දැම්මේ කියලා. ඉතින් දැන් තියෙන ලයිට්ස් දාලා ක්‍රිස්මස් ට්‍රී එකේ ඉතින් ලයිට් දැම්මම නම් හරිම ලස්සනයි මේ තියෙන්නේ. ඉතින් පල්ලෙහා සෙනඟ වැඩි. ඉතින් ඊට වඩා මේ උඩ ෆ්ලෝර් එකකට වෙලා ක්‍රිස්මස් ට්‍රී එක දිහා බලන් ඉන්න පුළුවන්. ඉතින් මේ තමයි අපි ගත්ත ඩ්‍රින්ක් එක. මේක ඩබල් චොක්ලට් මිල්ක් ෂේක් එකක්. ඇත්තටම ඇතුළේ තියෙන ඩ්‍රින්ක් එකට නෙවෙයි කප් එකට ලස්සනට තමයි ගත්තේ. ඒ වුණාට ඩ්‍රින්ක් එකත් හරිම රසයි අපි බීලා බලද්දී. අපිට අද මේක අතරන් යන්න බෑද? දැක්කනේ ඒකේ රහ වැටුණ මට තව එකක් ඕන වුණා. ඉතින් අපේ අම්මත් හරි ආසයි චොක්ලට් ෆ්ලේවර්ස් වලට. ඉතින් මම කොහේ හරි ආවොත් අම්මට මොනවා හරි අරගෙන යනවා. ඉතින් මට අම්මත් මතක් වුණා. ඒ නිසා මම අද යද්දි අම්මටත් ඔකක් තව අරගෙන ගියේ. ඉතින් ඔන්න අපි ආයි පල්ලෙහාට ආවා ක්‍රිස්මස් ට්‍රී එකේ ලයිට් දැම්මම ලස්සන වීඩියෝ එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලයිට් දැම්මම ට්‍රී එක තියෙන්නේ. මේක රැයට තවත් ලස්සනයි. මොකද අර එළිය නැති වෙලා ඔක්කොම ඩාර්ක් වෙනවනේ. ඉතින් තව මට ඕන අර කැන්ඩි කේන්ස් ගන්න. ඉතින් මේක නම් අර ටොයි ස්ටෝර් එකේ තියෙන ෆ්ලෝ එකේ තියෙන චොක්ලට් තියෙන කඩේ. ඉතින් ඒකේ නම මට හරියට මතක නැහැ. ඒකේ තිබුණේ නැහැ. හැබැයි ඒකේ කියුට් චොක්ලට් ಜಾති ගොඩාක් තිබුණා. මේ බලන්නකෝ හරි කියුට්. හැබැයි ඉතින් මේ චොක්ලට් ඔක්කොම කෑවොත් නම් මම මහත් වෙනවා. ඒ නිසා ලස්සන උනාට මං ගන්නේ නැතුව ආවා. ඇඟ ගැන හිතන්න එපා. ඊට පස්සේ shopping කරන්න ආවා අපි. මෙන්න මේ බ්ලවුස් එක මං ගත්තා ඔෆිස් අඳින්න. pink and yellow color එකක් තියෙන්නේ mix වෙලා. ඒක හරිම ලස්සන යන්නේ. ඒක ඉතින් මෙහෙම ඕවර්සයිස් විදිහට කැමති නම් උඩින් දාලා අඳින්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ විදිහට යට කරලා අඳින්නත් පුළුවන්. ඉතින් මේ ෂොප් එකේ නම නම් රුවාච් කියලා තිබුණේ. මං හරියට ප්‍රොනවුන්ස් කරලා දන්නේ නැහැ. ඔය මේ තියෙන ගහළු වලට පේනවා. ඉතින් නම ඒකේ. ඉතින් අපි දෙන්න මේ same color එකේ same shades එකක් ගත්තා. ඉතින් ඊළඟට මට nail colors ගන්න ඕනි කියලා වියාන ස්ටෝ එක හොය යන්නේ. ඒක තිබ්බ තැන මතක නැහැ ඇත්තටම. ඒ නිසා මේ හොය යද්දි මම එකපාරටම දැක්ක මෙයාට චූටි ළමයිට සෙල්ලම් කරන තියෙන මේ බෝලේ වගේ එක. අර බෝලයක් ඇතුලේ බෝල උඩ යන්නේ. අපිට යන්න දෙන්නේ නැතුව ඇති නේද ඒකට. හරියටම දන්නේ නැහැ. ඕ මම දැකලා තියෙනවානේ පාටි ඩෙකෝ තියෙන පේජස් වල. ඉතින් මම දවසක උකක් ඕඩර් කරගෙන උකක් ඇතුළට තනියෙන් හරි ඉන්නවා. ඔන්න ඉතින් දැන් වියාන ස්ටෝ එකේ තියෙන තැන හොයාගත්තා. දැන් ඉතින් මම මේ කලර්ස් සිලෙක්ට් කරන ගමන් මට මේකේ තියෙන කලර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මගේ ඉවර වෙලා තිබ්බ කලර්ස් ටික තමයි මට ගන්න ඕනලා තිබුණේ. මම හින්ද පින්ක් ෂේඩ්ස් තුනක් ගත්තා. අපේ ගෙදරත් මේ ෂොප් එකේ වගේ තමයි හැම පාටම තියෙනවා. හැබැයි ඉතින් මම ඒ වගේ ඇප්ලයි කරන්නේ ගොඩක් දුරට පින්ක් and රෙඩ් කලර්ස් විතරයි. අනික ඔහේ තිබෙලා එක්ස්පයර් වෙනවා. අනික කලර්ස් අර පාටට ලස්සනට ආසාවට ගන්න එතකම නේල් ආර්ට් දාන්න ගන්න උනත් නේල් ආර්ට් දාන්නට ගොඩක් දුරට ටයිම් එකක් නැහැ මට. ඒ නිසා ප්ලේන් කලර් එකක් තමයි ගාගෙන යන්නේ. ඉතින් මේ කලර්ස් ටික තමයි ගත්තේ මම ගොඩක් ආස බ්‍රයිට් ෂේඩ්ස් වලට. ඉතින් ලා පාට වලට එච්චර ආස නැහැ මම. අන්න ඉතින් මම ආසම් පාට එක ෆ්ලවර්ස්. ඉතින් ඔයගොල්ලෝ තමන් ෆ්ලවර්ස් වලට ආසයිනේ. ඉතින් මේ පෝර ෆ්ලෝර එක OGF එකේ තියෙන්නේ. ඉතින් මට ෆ්ලවර්ස් හම්බුණා. ලස්සනයිනේ පින්ක් කලර්. ඉතින් මගේ ෆේවරිට් කලර් එකනේ පින්ක්. ඉතින් පින්ක් කලර් එකේ ලස්සන ලොකු ෆ්ලවර් බකේ එකක්. ඉතින් ඒකත් අරගෙන අපි ආව නාරා එකට ලන්ච් ගන්න. මේක තායි රෙස්ටෝරන්ට් එකක්. මේකත් OGF එකේ අලුතෙන් ඕපන් කරපු එකක්. මේකේ ඉන්ටීරියර් එක නම් හරිම ලස්සනයි. මේකෙ එච්චර සෙනගකුත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් නැත්තම් OGF එකේ ෆුඩ් කෝට් එකේ හරියට සෙනග ඉන්නවනේ. ඉඳ ගන්න තැනකුත් නැහැනේ. හැබැයි මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. සෙනග අඩුයි. ඉන්ටීරියර් එකත් හරි ලස්සනයි. නිදහස්. ඉතින් ඔයගොල්ලෝ නිදහසේ ඉඳලා මෙතනට එලා කැම එන්ජොයි කරලා යන්න පුළුවන්. මේ ෆ්ලවර්ස් ටික හරි සුවඳයි. මොනවා හරි ස්ප්‍රේ කරලා තියෙනවා. ඒ නිසා හරි සුවඳයි ඒ ටික. ඉතින් මේ තමයි අපි ඕඩර් කරපු කැම ටික. මේක නාරා ෆ්‍රයිඩ් රයිස් කියලා තමයි තිබුණේ. මේකේ පෝෂන් එක නම් හරිම ලොකුයි. මේක අපි දෙනාට ගොඩක් වැඩි වුණා. ඊට පස්සේ අපි ඉතිරි ටික පැක් කරලා ටේක් අවේ අරගත්තා.
මේක මට මතක විදිහට 2 to 3% තමයි පෝෂන් එක තිබුණේ. ඒ වුණාට ඊට වඩා අපි වගේ චුට්ටක් කන කෙනෙක්ට නම් 5 දෙනෙක්ට 6 දෙනෙක්ට වගේ මේක කන්න පුළුවන්. ගොඩක් තියෙනවා ඒකේ. හැබැයි ගොඩක් කන කෙනෙක්ට නම් මේක සමහරට 2 to 3% වෙන්නේ නැති. ඉතින් මේක උණුවේ ගෙනත් දුන්නේ හොඳට චිකන් උත් ඇඩ් කරලා තිබුණා. පෝෂන් එක හොඳයි. ඒත් එක මාර රසයි මේක. හැබැයි ඔයිලි ගතිය නම් ටිකක් වැඩි. ඒක කොහොමත් එහෙම තමයි කෑම එක හැටි. තායි කෑම වල චුට්ටක් ඔයිලි ගතිය වැඩිනේ. ඉතින් ඔයාලත් ඇඟ ගැන හිතන කෙනෙක් ඉතින් නිතර කන්නේ නැහැනේ. හැබැයි ඉඳලා හිටලා කෑවා කියලා එහෙම අවුලක් නැහැ ඉතින්. ආයි කියන්න ඕනේ මේක හරිම සැරයි. අපි දැන් කාලේ දන්න අරගෙන ඉන්නේ. එක සැරයි කියලා හිතුවට ඉතින් මෙච්චර සැර වෙයි කියලා නම් හිතුවේ නැහැ. ආයි අපි ගත්ත වෝටර්මෙලන් ජූස් එකක්. ඒකත් ලොකු ග්ලාස් එකක දුන්නේ. අනිත් තැන් වල තමයි පොඩි ග්ලාස් එකක් දෙන්නේ. මෙතන හොඳට ගොඩක් දෙනවා ලොකු ග්ලාස් එක. පෙන්වන්න බැරුණානේ මට අර හොයපු කැන්ඩි කෑන්ස් හම්බුණා මැක් මාර්ට් එකේ තිබිලා. ඉතින් අපි දැන් ලන්ච් අරගෙන කෙලිම යන්නේ මූවි එකක් බලන්න. ඉතින් අපි අද බලන්නේ විකට් පාර්ට් 2 විකට් ෆෝ ගුඩ් එක. ඉතින් PVR එකේ ප්ලේ හවුස් එකේ තමයි අපි බුක් කරේ. මේක තිබුණේ ප්ලේ හවුස් එකේ විතරයි මේ මූවි එක. සමහරට කිඩ්ස්ලට තියෙන හින්දා වෙන්නේ නැති ගොඩක් ඒක. මම කලින් ප්ලේ හවුස් එකේ බලලා නැහැ. මම ෆස්ට් ටයිම් බලන්න යන බඩ්සුත් එහෙම තමයි. ඉතින් ඒක හරි ලස්සනයි ඒක. පාට තියෙනවා. ඉතින් මම නම් මේකට හරි ආසයි. ෂොක් එකයි. ඒ කාණික සීට් අතර ගැප් එකත් හොඳට තියෙනවා. හොඳට ඉඩ තියෙනවා. අනික වගේ එච්චර ඉඩ නැහැනේ කකුල් දෙක දිග අරගෙන හොඳට බලන්න පුළුවන්. අනික එකේ සීට්ස් උත් ලොකුයි. එතන වැඩි ක්‍රවුඩඩ් උත් නැති හින්දා ලක්සයකට ගිහිලා මූවි එක බලලා වගේ බලන්න පුළුවන් නිදහසේ. හැබැයි ඇද්දි රෑ ටයිම් එකක ෂෝ එක බුක් කරන්න මොකද නැත්තම් පොඩි කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ කෑ ගහනවා දඟලනවා එතකොට ඩිස්ටර්බින් බලන්න අමාරුයි. ඔන්න දැන් මූවි එක පටන් ගත්තා මේක මම ආසාවෙන් හිට එකක් බලන්න පාර්ට් 1 බලලා පාර්ට් 2 වෙනකන් ආසාවෙන් හිටියේ මේ පාර්ට් 2 එක විකට් ෆෝ ගුඩ්. පාර්ට් 1 එක බලන්න ගිහින් වීඩියෝ එකක් ඒක බලන්නත් මම බඩ්ස් එකක් එහෙම අපි 4 දෙනෙක් ගියා බලන්න. ඉතින් මං චුට්ටක් මූවි එක ස්පොයිල් කරන්නම්. ඕගොල්ලෝ ෆියරෝට එකේ ප්‍රින්ස්ට කැමති කෙනෙක් නම් චුට්ටක් දුක හිතන අවසානයේ. මූවි එක බලන්න යද්දී අපි පොප්කෝර්න් මොකුත් ගත්තේ නැහැ. මොකද ලන්ච් ආගෙන අපේ බණ්ඩි ෆුල් වෙලා තිබ්බේ. ඉතින් ඒ නිසා මූවි එක ඉවරලා අපි පොප්කෝර්න් ගත්තා. ඉතින් දැන් අපි shopping කරලා හැමතැනම බඩු ටිකත් එල්ලගෙන ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් රෑ වෙලා සිනමන් එක පැත්තට යන්න හිටියේ උනාට අපි ගත්ත බඩු ටික වැඩි. ඒ ටිකත් ඔක්කොම උස්සගෙන යන්න බෑ නිසා ඉතින් අපි ගෙදර ආවා. ඉතින් එනේ ගමන් පාර දෙපැත්තේ ලස්සනට ක්‍රිස්මස් එක ඩෙකොරේට් කරලා ලයිට්ස් දාලා තිබුණා. ඉතින් ඒවත් බලාගෙනම ආවා. ඉතින් ඔය විදිහට තමයි අද vlog එක තියෙන්නේ. තාමත් ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ දිලි ෆෑම් එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඔයාලා වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්ක මම ගත්ත ෆොටෝස් ටික මම Insta එකේ FB එකේ දාන්නම්. ඉතින් ඒ වගේම ඔයාලට ගිහලා බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. So guys, don't forget to subscribe my YouTube channel. Have a nice day. Bye bye.